සාංගික දානයක් පූජා කිරීම සඳහා අනිවාර්යෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා අවශ්‍ය කරනවද? සාමණේර භික්ෂුන් වහන්සේලා නමකට පමණක් සාංගික දානයක් පූජා කරන්නට පුළුවන්ද? එහෙමත් නැත්නම් මේ දිපිරිසම ඉන්නට ඕනේද? වෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව බෞද්ධයන් අතර තියෙන්නේ විවිධ මත. ගොඩක් වෙලාවට ගම්වල ඉන්න ප්‍රධානයි කියලා හිතන් ඉන්න අයම කියනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමක් අනිවාර්යෙන්ම ඕනේ සාංගික දානයක් පූජා කරන්නට කියලා. හැබැයි අපි මේක ධර්මයේ පැත්තෙන් යථාර්ථය දැනගෙන කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම පවතින්නේ අන්න එහෙම කළොත් පමණයි. එහෙම නැතුව අරයා කියන දිහා බලලා මෙයා කියන දිහා බලලා ඒ විදිහට කටයුතු කරොත් ඔබ දින පූජා කරන දානයේ ආනිසංසවත් ඒ විදිහට ලබා ගන්නට සිද්ධ වෙන්නේ නැහැ. අපි බලමු මේ පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දේශනාව මොන වගේද කියලා. ඊට කලින් ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු සාංගික දානයක් නිවැරදිව පූජා කරන්නට අවශ්‍ය කරන සංඝ රත්නය මොන වගේ විය යුතුද කියලා. ඇත්ත වශයෙන්ම සාංගික දානයකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා අවශ්‍ය කරන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒකට හේතුව තමයි යම් කිසි කෙනෙක් සාංගික කියන වචනේ තේරුම දන්නවා නම් එහෙම ඒ වගේ අර නොදන්නා කතා කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා අවශ්‍යමයි කියලා මිනිස්සුන්ව බෞද්ධයන්ව කලබල කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා තමන්ගේ ගෙදර තියෙන දානෙට උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩම කළේ නැත්තම් එහෙම අර දානය පූජා කරන උපාසකම්මගේ ඒ උපාසක පිරිසගේ හිත කඩන් වැටෙනවා. මේකට හේතුව තමයි ඒ ගමේ ඉන්න හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න ඊළඟට භික්ෂුන් වහන්සේලාට මේ දේවල් පූජා කරන්නට ඕන මේ දේවල් තමයි භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන්නේ ඊළඟට භික්ෂුන් වහන්සේලා වැඩමවනකොට මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා අර ගම්වල ඉන්නවා අර හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න පිරිසක්. ඒකට ඒ අය තමයි මෙන්න මේ ගම්වල ඉන්න අපේ දායකයත් කුලප්පු කරන්නේ. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹුවට පස්සේ ඔබට පුළුවන් නිවැරදිව සාංගික දානයක් පූජා කරන්නට අවශ්‍ය කරන පිරිස තෝරගන්නට. සාංගික කියන එකේ තේරුම පිළිබඳව අපි දැන් මේ වෙලාවේ කතා කරමු. සාංගික කියලා කියන්නේ පුද්ගලිකව එක් අයෙකුට පමණක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම තමයි සාංගික කියන එකේ තේරුම. සංඝයා නියෝජනය කිරීමට සාමණේර මහණ වූ නමුත් උපසම්පදා නොවිච්ච භික්ෂුන් වහන්සේ තමයි සාමණේර කියලා හඳුන්වන්නේ. භික්ෂුන් වහන්සේ නමකට උනත් හැකියාව පවතිනවා සාංගික දානයක් පූජා කරන්නට. ප්‍රමාණය සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමක් ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් ප්‍රමාණය පිළිබඳව සලකනකොට සාමාන්‍ය සම්ප්‍රදායට අනුව අපේ ලංකාවේ සාංගික දානයක් සඳහා භික්ෂුන් වහන්සේලා 5 නමක් අවශ්‍ය කරනවා කියලා සාමාන්‍ය සුදුසුයි කියලා කතා බහ කරනවා. නමුත් මේ බුදුදහම නෙමේ අපේ මේ සම්ප්‍රදාය. බුදුදහම තුළ සඳහන් වෙන්නේ එක භික්ෂුන් වහන්සේ නමකට උනත් ඔයාලට පුළුවන් සාංගික දානයක් පූජා කරනවා කියලා ඒ භික්ෂුන් වහන්සේට දානය පිරිනමන්නට පූජා කරන්නට ඒක තමන්ගේ අදිෂ්ඨානයේ පමණයි තිබෙන්න ඕන. සංඝයා උදෙසා පූජා කරමි කියන අදහසින් යුක්තව සිද්ධ කරනවා නම් එය සාංගික දානයක් බවට පත් වෙනවා. උපසම්පදාව සහ මෙන්න මේ සාංගික දානය කියන මෙන්න මේ දෙක පටලව ගන්න එක තමයි බෞද්ධයෝ හැටියට ගොඩක් අය කරන්නේ. ඇත්ත වශයෙන්ම උපසම්පදාවේ වැදගත්කම තියෙන්නේ මෙන්න මේ වගේ කාරණාවලට. විනය කර්ම සිද්ධ කරන්නට. මොනවද මේ විනය කර්ම කියලා කියන්නේ? විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇසළ මාසයෙන් ආරම්භ වන උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වස් ආරාධනා කළාට පස්සේ වස්තු මාසෙත් පිළිබඳව ඒ කටයුතු කරන ආකාරයේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව ඔයගොල්ලෝ දන්නවා. ඒ පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉස්සරහට ඒවා පිළිබඳව අපි කතා කරමු. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ හොඳයි නම්. මොකද මේවා ගොඩක් මහන්සිලා කරන වීඩියෝස් නිසා. මොකද නියම ධර්මයේ කියන එක සමාජගත කරේ නැත්නම් අධර්මයේ කියන එක නිතර සමාජයට යන්නට ගන්නවා. ඉතින් ඒ නිසා උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් උදාහරණයක් විදිහට පෝය කිරීම. ඒ වගේම තමයි දුසිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ශාසනය නිරපීම සඳහා තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමක් හෝ ඊට වැඩි පිරිසක් අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් සාංගික දානයක් පූජා කරන්නට එක උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. ඔබගේ හිතේ තිබෙන සිතුවිල්ල තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. චින්තනය
දානයේ සාංගික වීමට වැදගත්ම දේ තමයි මුලින් සඳහන් කළා වගේ දායකයාගේ හිත. වැඩම කරන භික්ෂුන් වහන්සේගේ නම, ඒ වගේම සිල්වන්ත භාවය, උපසම්පදාව මේ කිසිම දෙයක් අදාළ කරන්නේ නැහැ. ඔබ ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට මේ දාණය මම පූජා කරන්නේ සමස්ත සංඝරත්නයටමයි කියලා හිතාගෙන මේ හැඟීමෙන් සිද්ධ කරනවා නම් අන්න ඒක තමයි සාංගික දානයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ පිළිබඳව සඳහන් වෙන හොඳම විස්තර ඇතුළත් වෙලා තිබෙන සූත්‍ර ධර්මය තමයි දක්ඛිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. සූත්‍ර පිටකයේ තිබෙන දක්ඛිනා විභංග සූත්‍රය. මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලික දාන 14ක් සහ සාංගික දාන 7ක් පිළිබඳව. මම මේ වීඩියෝකින් සාංගික පුද්ගලික දාන 14 පිළිබඳව කතා කරන්නේ නැහැ. මම කතා කරනවා සාංගික දාන 7 පිළිබඳව. දක්ඛිනා විභංග සූත්‍රය තුල සඳහන් වන දාන 7 තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දෙන දාණය. මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී භික්ෂුණීන් වහන්සේලා සහ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ කරගෙන මේ තුන්ගොල්ලොටම දෙන දාණය තමයි පළවෙනි දාණය බවට පත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ උභය සංඝයාට දෙන දාණය. භික්ෂු භික්ෂුණී කියන උභය සංඝයාට දෙන දාණය තමයි දෙවෙනි දාණය වෙන්නේ. තුන්වෙනි දාණය තමයි භික්ෂු සංඝයාට පමණක් දෙන දාණය. දැන් අද කාලේ ගොඩක් වෙලාවට භික්ෂු සංඝයා වහන්සේලා පමණයි වඩම්මෝ ගන්නේ දාන සඳහා. ඊළඟට හතරවෙනි එක භික්ෂුණී සංඝයාට පමණක් දෙන දාණය. මේක තමයි හතරවෙනි දාණය. පස්වෙනි කාරණාව මහණෙනි මට මෙපමණ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සංඝයාගෙන් ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේක මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි නැතුව ඇති කියලා. දැන් අද කාලේ ඔයගොල්ලෝ දායකය මොකද කරන්නේ? පන්සලකට ගිහිල්ලා මට භික්ෂුන් වහන්සේලා 5 නමක් ඕන. මට භික්ෂුණීන් වහන්සේලා දෙනමක් ඕන. මෙන්න මේ විදිහට පන්සලකට ගිහිල්ලා ආරාධනා කරනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඒකට තමයි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා මෙන්න මේ වගේ පිරිසක් ඕන කියලා දායකයා සංඝයා වහන්සේලාගෙන් භික්ෂුණීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. අන්න එහෙම දෙන දාණය. ඊළඟට 6 වෙනි එක මට මෙපමණ භික්ෂුන් වහන්සේලා සංඝයාගෙන් ලබා දෙන්න කියලා ඉල්ලනවා. භික්ෂුණීන් වහන්සේලා මෙතෙන්දී අවශ්‍ය කරන්නේ නැහැ ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ කියනවා මට අවශ්‍ය කරන්නේ භික්ෂුන් වහන්සේලා දෙනමයි 5 නමයි 7 නමයි කියලා. අන්න ඒ විදිහට ඉල්ලලා භික්ෂුන් වහන්සේලා වඩම්මෝලා දෙන දාණය. 7 වෙනි දාණය තමයි මට මෙපමණ භික්ෂුණීන් වහන්සේලා සංඝයාගෙන් ලබා දෙන්න කියලා දායකයා ගිහිල්ලා එය අවශ්‍ය කරන විහාරස්ථානයේ භික්ෂුණීන් වහන්සේලා ඉන්න තැනට ගිහිල්ලා ආරාධනා කරනවා. ඉතින් මෙන්න මේ දාන 7 තමයි සාංගික දාන 7 කියලා කියන්නේ. මේ කාරණා 7න් 6 වන කාරණාවට අනුව සංඝයා නියෝජනය කිරීමට වැඩම කරන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාද නැතිනම් සාමණේර භික්ෂුන් වහන්සේලාද කියලා අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේලා සංඝයා යන පොදු නාමයෙන් තමයි පිළිගන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා නම මොකද්ද? උන්වහන්සේලාගේ කොච්චර සීලයක් තියෙනවද? උන්වහන්සේලාගේ වයස කීයද? උන්වහන්සේලා කොච්චර ඉගෙනගෙන තියෙනවද? මේ කිසිම දෙයක් සාංගික දානයක් ලබා දෙන්නට පූජා කරන්නට බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද වර්තමානයේ අර භික්ෂුන් වහන්සේ ඕනේ, මට මේ භික්ෂුන් වහන්සේ ඕන. ඉතින් අර හාමුදුරු වැඩි නැති නිසා මට හිතට අවුල් වගේ මගේ හිත කැඩුනා. මේ දානේ ආනිසංස නැති වෙයි දන්නේ වගේ අර ධර්මයේ පිළිබඳව නොදන්න මිනිස්සු මේ පිළිබඳව කතා බහ කරනවා. ඉතින් එහෙම කටයුතු කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට පුළුවන් එක කුඩා භික්ෂුන් වහන්සේ නමක් උනත් වඩා මොලා සාංගික දානයක් පූජා කරන්නට. සාංගික දානයක ලැබෙන ආනිසංස පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඇත්තටම වීඩියෝ එක දිග්ගැසෙන නිසා මම කෙටියෙන් සඳහන් කරන්න යම් කිසි කෙනෙක් සාංගික දානයක් පූජා කරනවාද ඒ කෙනාට සංසාරේ නිවන් දකින්නේ කොච්චර කාල සීමාවක් සංසාරේ ගමන් කරලාද අන්න ඒ තරම් කාලයක් සංසාරේ සැප විපාක ලබන්නට පුළුවන් පින්කමක් තමයි සාංගික දානය කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව වීඩියෝ එකක් අවශ්‍ය නම් විස්තර වශයෙන් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගෙන ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාලා ඒ පිළිබඳව සඳහන් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව කාරණාවක් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. විශේෂයෙන් ඔබ දානයක් පූජා කිරීමට භික්ෂුන් වහන්සේලා හොයනකොට ඒ අතර ඔබ කිසිම අවස්ථාවක හිත කලබල කරගන්නට එපා, හිත නරක කරගන්නට එපා. මගේ දාණයට උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩියේ නැහැනේ කියලා. මොකද එහෙම කරගෙන අර සිද්ධ කරන දානේ ආනිසංස නැති කරගන්න ස්වභාවයක් තමයි අද කාලේ විශේෂයෙන් ලංකාවේ අපි දැකලා තියෙන සමාජයේ තියෙන. ඉතින් ඒ නිසා එහෙම කරන්නට එපා. එක භික්ෂුන් වහන්සේද වැඩම කරන්නේ උන්වහන්සේට ඔබගේ දාණය පූජා කරන්න. උන්වහන්සේට පූජා කරලා
මේ මුළු බුද්ධ ශාසනයෙන් වැඩ සිටිය භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ කරගත්ත මේ හැම දිනාටම තමයි මේ දානය පූජා කරන්නේ කියලා හිතාගෙන පූජා කරන්න. එතකොට ඔබේ දානේ ආනිසංස නොඅඩුව ලැබීමේ හැකියාව පවතිනවා. දක්ෂිණ විභංග සූත්‍රයට අනුව යම් දවසක සිල්වත් භික්ෂූන් නැති වෙලා යනවා. අන්න ඒ කාලෙදී සිවුරු කැබැල්ලක් පමණක් කරේ දාගත්ත ගෝත්‍ර භූ කියලා හඳුන්වන පිරිසක් ලෝකේ ඉන්නවා. අන්න ඒ කාලේ ඔබ සංඝයාගේ නියෝජිතයන් මේ ඉන්නේ කියලා හිතාගෙන යම්කිසි දානයක් පූජා කරනවද සාංගිකයි කියලා අන්න ඒ දානෙනොත් ඔබට සාංගික දානයකින් ලැබෙනා වූ ආනිසංස නොඅඩුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාංගික දානයේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ නිසා කවුරුවත් කියන දේවල් අහන්නට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ කටයුතු සිද්ධ කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙ තිබෙන හැමදේම නිවැරදිව දක්නා කෙනායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයේ සහ අපේ මනසින් අපි මේ ධර්මයේ දිහා හරියට දැක්කොත් එහෙම අපිට මේ බුද්ධ දර්ශනය තුළ තිබෙන ගැඹුරු දහම් කරුණා ඉතාමත්ම ලිහිල්ව අවබෝධ කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා ඔබට සාංගික දානය පූජා කරන්නේ කොහොමද? නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අවශ්‍ය කරන ඒ දැනුම ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔබේ ජීවිතේ දින දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි, සියලු දිවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.